Hello everyone, good morning all. Welcome to my YouTube channel. ඔන්න ඉතින් හා පුරා කියලා උදේ පාන්දර ඉඳන්ම වහින්න පටන් අරගෙන. හැබැයි අපේ මේ එන්වයරන්මන්ට් එකට මම මාර කැමතියි. ඉතින් පුළුවන් හැම වෙලාවෙම මම පරිසරයේ විඳින්න පුරුදු වෙලා ඉන්නවා. උදේ පාන්දරම වොෂ් එකක් දාගෙන අපි රෙඩි වෙන්නේ අද දවසේ මගේ කන්ටෙන්ට් එක වීඩියෝ කරන්න. ඇහෙනව නේද කුරුල්ලන්ගේ සද්දේ? වෙලාවකට නම් කරදරයක් වගේ තමයි. හැබැයි ඒගොල්ලන්ගේ සද්ද ඇහෙනකොට තමයි මට දැනෙන්නේ මං ජීවත් වෙනවා කියලා. ඉතින් ඔන්න මේක තමයි මගේ පළවෙනිම YouTube වීඩියෝ එක. මේකේ අඩුපාඩු ඇති. ඒවත් කමෙන්ට් කරගෙන යන්න. හදාගන්න තියෙන දේවලුත් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මාව subscribe කරන්න අමතක කරන්න එපා. අද මගේ vlog එකේ මුලින්ම තියෙන්නේ කොහොමද මම උදේට කෑම හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මං කරේ ප්‍රස්ටා ටිකක් තැම්බෙන්න තියලා ඒකට අවශ්‍ය කරන චිකන් ටික එළවලු ටික කපලා වෙනම අයින් කරගත්තා. ඔන්න මෙන්න මේ වෙලාව වෙනකොට නම් අපේ ප්‍රස්ටා එක තැම්බිලා තියෙන්නේ. ඉතින් ප්‍රස්ටා එක සාමාන්‍යයෙන් ඕනවට වඩා තම්බ ගන්න හොඳ නැහැ. එහෙම වුණාම පැස්ටා එක බෙරි වෙන්න බලනවා. ඒ වගේම පැස්ටා එකේ තියෙන ක්වොලිටි එක අඩු වෙනවා. ඒත් එක්කම මම පැස්ටා තම්බපු වතුර ටිකක් අයින් කරලා තියාගත්තා. අවශ්‍ය වුණොත් එකතු කරන්න. පැන් කේක් උඩ තිබුණු භාජන ටික සෝදලා අස්පස් කරගෙන ඊළඟට මම පැස්ටා එකට අවශ්‍ය කරන ලුණු, සුදු ලුණු, අමු මිරිස් වගේ දේවල් ටික ඉක්මනටම කපා ගත්තා. ඔන්න මෙන්න මේ වෙලාවේ මම කපාගත්ත චිකන් එකට ලුණු, ගම්මිරිස්, කහ වගේම විශේෂයෙන්ම දෙහි ටිකක් එකතු කරා. දෙහි එකතු කරපු එකෙන් මේ පැස්ටා එකට මාරම අමුතු රසයක් එකතු වුණා. ඉතින් චිකන් එක සීසන් වෙන තියලා පෑන් එකට තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටිකක් කරගත්තා. අපිට එළවලු ටික ෆ්‍රයි කරගන්න. උයනකට මම ආසන වෙලාව තමයි මේක. තෙල් රත් වුණාට පස්සේ සුදු ලුණු එකතු කරනකොට එන සුවඳට මම මාරම කැමතියි. ලුණු, සුදු ලුණු, අමු මිරිස්, තක්කාලි මේ ටික ෆ්‍රයි වුණාට පස්සේ මම මේකට කලින් සීසන් වෙන දාලා තිබුණු චිකන් ටික එකතු කරගත්තා. ඊළඟට මම කැරට් ලීක්ස් එකතු කරගෙන ඊට පස්සේ තම්බගත්තු ප්‍රස්ටා ටිකත් මම මේකට එකතු කරගත්තා. පැස්ටා ටික හොඳට මික්ස් කරගෙන මම මේකට බටර් ටිකකුයි චීස් කෑලි දෙකකුයි එකතු කරගත්තා. ඉතින් අපේ ගෙදර මමයි මගේ අම්මයි තාත්තයි විතරක් ඉන්න හින්දා අපි තුන්දෙනෙක්ට ගැලපෙන තරම් මම මේ කෑම වලට ඉන්ග්‍රෙඩියන්ට්ස් එකතු කරගන්නේ.
ඉතින් දැන් වෙනකොට අපේ ටස්ට් එක හදාගෙන ඉවරයි. අපි අන්තිමට මේකට කෑලි මිරිස් චුට්ටක් එකතු කරගෙන පැහැය වගේම රසය ටිකක් වැඩි කරගන්න තමයි try කරේ. ඔන්න ඔය විදිහට තමයි මම පැස්ටා එක හැදුවේ. අන්තිමට මම පැස්ටා ටික මේ වගේ බෝල් එකකට දාගත්තා. ඉතින් මේ පැස්ටා එක මාරම රසට තිබ්බා. හරිම රසයි. අපේ අම්මත් කිව්වා ගොඩාක් රසයි කියලා. පොඩි කාලේ ඉඳන්ම මම හරියම ආසයි කෑම හදන්න. ඉතින් කෑම හදන එකෙන් මම සෑහෙන්න ලයිෆ් එක වෙනස් විදිහකට එන්ජොයි කරනවා. ඉතින් ඒ හින්දාම තමයි මම හිතුවේ මම ගොඩාක් වෙලාවට කෑම හදන හින්දාම YouTube vlog එකක් පටන් ගත්තා නම් හොඳයි නේද කියලා. ඊළඟට මම පැස්ටා එකක් එන්ජොයි කරන ගමන්ම පොඩි ෂෝට් වීඩියෝ එකක් බැලුවා. ඇත්තටම මම වීඩියෝ එකක් බලනකොට උනත් මොනවාම හරි දෙයක් මට ඉගෙන ගන්න පුළුවන් විදිහ එකක් බලන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් ඊළඟට මම YouTube එක, Pinterest එක, Google එක මේ හැම එකක්ම සර්ච් කරලා මට අඳින්න පුළුවන් ලේසි ඩිසයින්ස් කීපයක් බලලා මම සිම්පල් ඩ්‍රෝවින්ග්ස් කීපයක් කරගත්තා. මගේ ස්ටඩි ඒරියා එක පොඩ්ඩක් ලස්සන කරගන්න ඕනි කියලා මට හිතුණු හින්දා. ඉතින් ඔයාලා බලනවා ඇති නේද පොඩි ළමයි වගේ මොනවාද මම මේ කොලාතු ටිකක් අරගෙන මොනවද කරන්න කියලා. ඒක එහෙමම නෙමෙයි. මේ වගේ පුංචි පුංචි ඊස්තටික් දේවල් කරනකොට අපි නොදැනුවත්වම අපේ ස්ට්‍රෙස් එක රිලීස් වෙන්න නැත්නම් අපේ මානසික සෞඛ්‍ය හොඳ මට්ටමක පවත්වාගෙන යන්න මේ වගේ දේවල් මාරම සපෝටිව් වෙනවා. ඉතින් මම නෝමලි පුරුදු වෙලා තියෙනවා මගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න මේ වගේ ටයිම් එක මේ වගේ දේවල් වලට ඇලොකේට් කරන්න. ඉතින් මම මාව බලන අනිත් හැමෝටමත් ආරාධනා කරනවා ඔයාලත් ඔයාලගේ ලයිෆ් එක ගොඩාක් ගැඹුරින් සංකීර්ණව හිතලා ස්ට්‍රෙස් කරගන්න එපා. අපේ ජීවිතේ අපිට පුංචි පුංචි දේවල් වලින් අපිට අපේ ලයිෆ් එක මාර ලස්සනට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් මං මගේ වැඩ ටික කරගෙන යනකොට අපේ අම්මා මට අවුරුදු කෑම මේසේ තිබිච්ච කැවිලිත් එක්ක තේ එකක් ගෙනල්ලා දුන්නා. ඉතින් අපි මොනවා හරි දෙයක් කරද්දී ඒ වගේ සපෝටිව් එන්වයරන්මන්ට් එකක් තියෙන එකත් මං හිතනවා කෙනෙක්ට ලැබෙන සෑහෙන්න ලොකු නිදහසක්. ඒක මාර සැනසීමක්. අපිව තේරුම් ගන්න අපි මොන වැඩේ කරත් අපිට ඒකට උපරිමයෙන්ම සහයෝගය දෙන පවුලක් කියන එකත් මාරම වැදගත් වෙනවා. මං සාමාන්‍යයෙන් තේ එකක් බොන එකෙන් මට මාර එනර්ජි එකක් ලැබෙනවා. මම තේ එකක් බොන්න ටිකක් පුරුදු වෙලා ඉන්නවා. හැබැයි සමහර අය නම් තේ බොන්න එච්චර කැමති නැහැ. හැබැයි ලංකාවේ අපිට අපි තියෙන දේනේ තේ. ඉතින් තේ එකක රහ බලන්නත් මම නම් අමතක කරේ නැහැ.
ඔන්න ඉතින් දැන් අපේ ඩ්‍රෝවින් එක නම් ඉවරයි. දැන් අපි හදන්නේ දවල්ට කෑම හදාගන්න. මේ වෙලාවේ මම කාල් ටික හොදලා අරගෙන බත් එක ඉදෙන්න තැම්බෙන්න තියලා අපි දැල්ලු හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේ දැල්ලු ටික සුද්ධ කරගන්න නම් මට සෑහෙන වෙලාවක් ගියා ළමයි. හැබැයි මම කොහොම හරි අන්තිමේ දැල්ලු ටික සුද්ධ කරගත්තා. මේ තියෙන්නේ මම අමාරුවෙන් සුද්ධ කරගත්ත දැල්ලු ටික. ඊට පස්සේ මම මේකට ලුණු, ගම්බිරිස්, කහ, දිලි චුට්ටක් එකතු කරලා ආයෙමත් හොඳට හොදගත්තා. මොකද මේකේ තියෙන අර ඇලෙන සුළු ගතිය අර ටිකක් සෙවල ගතියක් වගේ තියෙනවා. ඒ ටික යවා ගන්න ඕන හින්දා. ඊට පස්සේ අපි පොඩක් රීපේ ජූස් එකක් දීලාම ආපහු රීපේ ටික පටන් ගත්තා. මේ වෙලාවේ මම සුදු ලුණු, කොච්චි, ලුණු මේ ටික කපාගෙන හදන්නේ මම සෝදලා කලින් කරගත්ත දැල්ලු ටික ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ මම ඒකට පොල් කිරි ටික එකතු කරලා තමයි දැල්ලු එක හදාගන්නේ. දැල්ල එක ලස්සන පාට තියෙනවා. ඉතින් මම ඊළඟට හදාගන්නේ මම හරිම ආස කෑමක්. ඒ තමයි රට තිබ්බුටු. ඉතින් රට තිබ්බුටු පොල් දාලා පොල් අර මැල්ලමක් විදිහට හදාගත්තා. මේකත් මාර රසයි. පොඩි කන්න වගේ ආස කරනවා. කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන තිබ්බට එක බැදෙන වෙලාව ඒක මාර කියන්නේ අමුතු සුවඳක් වගේම මාර ලස්සනක් තියෙන්නේ. මේක මේ තෙල් චුට්ටක් දාලා මම ෆ්‍රයි කරගෙන තමයි ඉතුරු ආමුද්‍රව්‍ය ටික දාලා මේකට පොල් ටික එකතු කරගත්තේ. මාරම ලස්සනක් තියෙන්නේ ඒකේ.
ඊළඟට මං ඉක්මනටම මේ පිපිඤ්ඤා ගෙඩියක් සුද්ධ කරනවා. මට සලාදයක් හදාගන්න ඕන වුණා. ඉතින් මම පිපිඤ්ඤා, තක්කාලි, ලුණු, අමුමිරිස්, උඹලකඩ වගේම පොල් කිරි චුට්ටකුත් එකතු කරගෙන රස තක්කාලි සලාදයකට හදාගත්තා. ඉතින් මේ ටික තමයි මම අද දවසේ උයන්න තෝරගත්තේ. ඔයාලට පෙන්නන්නම් තක්කාලි සලාදේ වගේම දැල්ලු කරි එක අන්තිම වෙනකොට කොයි විදිහට තිබ්බේ කියලා. දැල්ලු එකත් මාර රහයි. මාරම රසට තිබ්බා ඇත්තටම. ඉතින් ගොඩාක් බඩගිනිත් වෙලා හිටියේ මේ වෙලාවේ. ඊට පස්සේ මම ඉක්මනට වොෂ් එකක් දාගෙන කන්න තමයි හිතුවේ. ඔන්න ඉතින් දැන් ඇවිල්ලා තියෙන්නේ මං හදපු කෑමවල රහ බලන වෙලාව. ඇත්තටම මං මේ දවස සෑහෙන්න සක්සස්ෆුලි ඉවර කරා. සහ මම මාර විදිහට එන්ජොයි කරා. මාරම ඉෆෙක්ටිව් කියලා මට හිතුණා. ඉතින් මගේ වීඩියෝ එක බලලා ඒක අඩුපාඩු කියන්න, ඒ වගේම හොඳ තියෙනවා නම් ඒ දේවල් කියන්න, වීඩියෝ එක ලස්සනයි නම් ඒකත් කියන්න. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මගේ වීඩියෝස් එක එකතු වෙලා ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මට ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා මට සපෝට් එකක් දෙන්න. ඉතින් මම හිතනවා මගේ vlog එක මම උපරිම මහන්සිලා මේක හදාගත්තේ. ඉතින් තව වීඩියෝස් ගොඩකින් අපිට ඉස්සරහට හම්බ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මාව බැලුවට thank you හැමෝටම. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. Goodbye.